අනුන්ගේ බඩගින්න නිවන්න, තමන්ගෙම ඇගේ මස් දන් දෙන්න, වන පිටින් ගින්නට පැනපු හාවෙක් ගැන ඔබ අහලා තියෙනවද? පින්වතුනි, ඈත අතීතයේ එක්තරා සුන්දර වනාන්තරයක හරිම ආදර්ශවත් යාළුවෝ 4 දෙනෙක් ජීවත් වුණා. වඳුරෙක්, කැනහිලෙක්, දියබල්ලෙක් සහ නුවණැති හාවෙක්. මේ හාවා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. දවසක් හාවා තමන්ගේ මිතුරන්ට කතා කරලා මෙහෙම කිව්වා. මිතුරනි, හෙට පෝය දවසක්. ඒ නිසා අපි සිල් සමාදන් වෙන්න ඕනේ. ඒ වගේම අපිට ලැබෙන කෑමෙන් කොටසක් බඩගින්න ඉන්න දුප්පත් කෙනෙක්ට දන් දෙන්න ඕනේ. මේ සතුන්ගේ උතුම් ගුණදහම් දැකපු ශක්‍ර දේවේන්ද්‍රයාට හිතුණා මේ අයව පරීක්ෂා කරලා බලන්න. ශක්‍ර දෙවියන්